channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ small business කරන්න කැමතින් ඉන්න ඔයා වෙනුවෙන්මයි. ඔයාත් small business එකක් කරන්න කැමතින් ඉන්න කෙනෙක්ද? හැබැයි ස්ටොක් ගන්න සල්ලි නැද්ද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම කියලා දෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නැතිව ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් WhatsApp reselling business එකක් ගැන. ලංකාවේ ගොඩක් ගර්ල්ස්ලා බොයිස්ලා මේකෙන් monthly income එකක් හොයනවා. ඉතින් අද බලමු මේ business එක කොහොමද පටන් ගන්න කියලා. අපි මුලින්ම බලමු reselling business එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ගොඩක් දෙනා මේ වෙනකොටත් දන්නවා reselling business එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් නොදන්න අයත් ඉන්න නිසා මම අද ඒ ගැනත් පොඩ්ඩක් කියන්නම්. ඉතින් reselling කියන්නේ වෙන කෙනෙක්ගේ products එකක් online විකුණන එක. උදාහරණයක් විදිහට ladies frocks, handbags, shoes, beauty products, kitchen items මේ වගේ දේවල් wholesale price කෙනෙක්ගෙන් අපි photos අරගෙන ඔයාගේ WhatsApp status, Facebook page, TikTok වල post කරනවා. customer කෙනෙක් order එකක් දුන්නම supplyට අපි order එක දෙනවා. ඊට පස්සේ supply direct customerට item එක deliver කරනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි reselling business එකක් තුළ වෙන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි මේක පටන් ගන්නෙ කොහොමද කියන එක. අපි දෙයක් පටන් ගද්දී පළවෙනි දේ තමයි අපි හොඳ supply කෙනෙක් හොයාගන්න එක. ඉතින් Facebook wholesale pages, TikTok business pages, WhatsApp groups වල suppliesලා හොයාගන්න පුළුවන්. එතනදී බලන්න ඕන වැදගත්ම දේ තමයි එයාලගේ cash on delivery තියෙනවද කියලා බලන එක. තව real reviews තියෙනවද බලන්න ඕන. මෙන්න මේ වගේ කීපයක් ඔයාලා අනිවාර්යයෙන්ම supply කෙනෙක් හොයාගද්දී බලන්නම ඕන. ඒ වගේම ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි WhatsApp business account එකක් හදාගන්න එක. ඉතින් normal WhatsApp එක වෙනුවට අනිවාර්යයෙන්ම ඔයා WhatsApp business app එක use කරන්නම ඕන. ඉතින් එතනදී ඔයාට product catalog එකක් හදාගන්න පුළුවන්, auto replies යන්න හදාගන්න පුළුවන්, business profile එකක් වගේ මේ වගේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් WhatsApp business account එකක් හදාගෙන ඔයාගේ business එකට ඒක use කරන්න. ඉතින් ඊළඟ කාරණාව තමයි අනිවාර්යයෙන්ම ඔයා daily post දාන්න ඕන. ඒ කියන්නේ හැමදාම ඔයා post එකක් දාන්නම ඕනේ. status, reels, TikTok videos, Facebook post අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒකත් ඔයාගේ business එකට ගොඩක් වැදගත් කාරණාවක්. ඉතින් small business කරනාට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි profit එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් උදාහරණයක් විදිහට අපි ගමු supplyගේ price එක 1800යි කියලා. ඉතින් ඔයා ඒක sale කරනවා 2500කට. එතකොට item එකකට profit එකක් විදිහට ඔයාට මෙතනදී ලැබෙන්නේ රුපියල් 700ක මුදලක්. ඉතින් දවසකට orders 3ක් ආවොත් 2100ක income එකක් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ උදාහරණයක් විතරයි. ඔයා ඒක resell කරන්න ගන්න item එක අනුව ඒක වෙනස් වෙනවා. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ viral වෙන්න ඕන tips කීපයක් ගැන. ඉතින් ඔයාගේ products එක ඔයා viral කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න ඕන. ඒ තමයි good product photos ගන්න ඕනේ. ඉතින් ඒ වගේම trending music reels දාන්න බලන්න. customer review post කරන්න. fast reply එකක් දෙන්න බලන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරනවා කියන්නේ ඔයාගේ product එක අනිවාර්යයෙන්ම viral කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරපු දේවල් ඔයාටත් වැදගත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔයාට මේ business idea එක හොඳයි කියලා හිතෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. තවත් මේ වගේ business ideas බලන්න Smartita channel එක subscribe කරන්න කියලා ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.